යමුද මාත් එක්ක ලේ බලන්න. අද දවස ඇතුළත මට බ්ලඩ් ටෙස්ට් 3ක් කරන්න තියෙනවා. ඉතින් මේ තියෙන්නේ උදේම මගේ පළවෙනි බ්ලඩ් ටෙස්ට් එක කරන්න තමයි දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඒ බ්ලඩ් ටෙස්ට් 3ම මට කරන්න තිබුණේ ප්‍රධාන කෑම වේල් 3 අරගෙන ඒ ප්‍රධාන කෑම වේලෙන් පැය 2කට පස්සේ තමයි හැම බ්ලඩ් ටෙස්ට් එකක්ම ගන්න තිබ්බේ. හැම බ්ලඩ් ටෙස්ට් එකක්ම කරන්න තිබුණේ. ඉතින් මේ තියෙන්නේ මම උදේම පළවෙනි කෑම වේල මම උදේ 7ට ගත්තා. 7ට අරන් මේ උදේ 9ට මම මගේ බ්ලඩ් එක දෙන්න ඇවිත් ඉන්නේ. ඉතින් දැන් ඔයාලා බලන්න ඇතිනේ මොකටද මෙහෙම බ්ලඩ් ටෙස්ට් 3ක් කරන්නේ කියලා. ඔයා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් නම් ඔයාටත් හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම බ්ලඩ් ටෙස්ට් කරන්නේ, මගෙත් මෙහෙම කරයිද කියලා. හරි, මම ඒ ගැනත් ඔයාලත් එක්ක කතා කරන්නම්. අපි ප්‍රෙග්නන්ට් වුණාම අපිට මේ කාලෙදී විවිධ ලෙඩ රෝග එනවා. ඒක හැම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙකුට මෙන්නේ නැහැ. මේකට තමන්ගේ ජානමය බලපෑම්, එහෙම නැත්නම් තමන් ප්‍රෙග්නන්ට් වෙන වයස, ඔය වගේ කියන දේවල් මේකට බලපානවා. එතකොට අපි ප්‍රෙග්නන්ට් වුණාම අපි සති 28 වගේ පහ වුණාම අපිට ටෙස්ට් එකක් තියෙනවා OGTT කියලා. අපි ග්ලූකෝස් බීලිවර වෙලා අපේ මේ ඩයබටික්ස්, අපේ මේ බ්ලඩ් ෂුගර් එක කොයි මට්ටමේද තියෙන්නේ කියලා බලන එකක්. එතකොට ඔය සති 28 පහුවෙලා කරපු ඒ ග්ලූකෝස් ටෙස්ට් එකෙන්, ඒ OGTT ටෙස්ට් එකෙන් මට දැනගන්න ලැබුණා මට ඩයබටික්ස් තියෙනවා කියලා. මේ ගර්භණී කාලේ ඇති වෙන දියවැඩියාමේ තත්ත්වය මට තියෙනවා කියලා. එතකොට මට 200 ගානකට මට බ්ලඩ් ෂුගර් තිබුණා. එතකොට මේ බ්ලඩ් ෂුගර් ඇති වෙන්න හේතු තියෙනවා. දැන් මම නම් වයස දැන් මගේ 30 ඉවරයි. මගේ 31ත් මට ලැබලා තියෙන්නේ. තව මාස කිහිපකින් මට 32ත් ලබන්න තියෙනවා. ඉතින් එතකොට එක හේතුවක් තමයි වයස. සාමාන්‍යයෙන් ඔය 28 වගේ පහ වුණාට පස්සේ ඔය ඔයාලා අහලත් ඇති අපේ ප්‍රෙග්නන්සි එක අපි ගොඩක් කල් අරගෙන කරාට පස්සේ වෙන්නේ ඔය වගේ විවිධ ලෙඩ. ප්‍රෙෂර් වේවා, බ්ලඩ් ෂුගර් වේවා, ඔය වගේ ලෙඩ මේ කාලෙදී ඇති වෙනවා. මේ ඒ වගේ වුණාම වයස බලපානවා. ඊට අමතරව අපේ අම්මලාට තාත්තලාට අපේ ජානමය වශයෙන් අපිට ඒ ලෙඩ රෝග තියෙනවා නම් අම්මට තාත්තට ඒක අනිවාර්යයෙන්ම ලේසියෙන්ම අපේ ළමයිට එනවා. දැන් මං ගත්තාම මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම දියවැඩියාව තියෙනවා. එතකොට එයාලා නිසා තමයි මගේ වයසත් බලපානවා. එයාලා හින්දා තමයි ගොඩක්ම මට මේ තත්ත්වය ඇවිත් තියෙන්නේ. සමහර වෙලාවට මම පරිස්සම් නොවුනොත් මගේ ડોක්ටර් කිව්වා තව අවුරුදු 2-3කින් ඔටෝම මට ඒ තත්ත්වය එයි කියලා. දැන් මේක ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ නැති වෙනවා. හැබැයි නැති වුණාට ආය අවුරුදු 2-3කින් මම පරිස්සම් වෙන්නේ නැතුව හිටියොත් මට ඩයබටික්ස් කියන තත්ත්වය එයි කියන එක. එතකොට මම කලින් කිව්වේ දැන් අම්මලා බය, මේ ප්‍රෙග්නන්ට් අම්මලා බය වෙන්න එපා. මේ මටත් මෙහෙම වෙයිද කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝටම මෙහෙම වෙන්නේ නැහැ. එහෙම උණයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි ඉතින් අර ඩයබටික්ස් තියේදී වෙන දේවල් ටිකක් තියෙනවා. මම ඒවත් මේ වීඩියෝ එකේ කියන්නම්කෝ. ඩයබටික්ස් තියෙනකොට අම්මට බබා ඉක්මනට ලොකු වෙනවා. ඒ කියන්නේ බබාගේ වර්ධනය වැඩි වෙනවා. බබාගේ බර වැඩි වෙන්න පුළුවන්. මොකද අම්මා ගන්න සීනි බබාට යනවා. වැදෑම හරහා ප්ලැසෙන්ටා එක හරහා බබාට යනවා. එතකොට බබාගේ weight එක හරිම ඉක්මනින් වැඩි වෙනවා. බර වැඩි වෙනවා. ඊට අමතරව වෝටර් බෑග් එකේ වතුර ප්‍රමාණය වැඩි වෙනවා. ඔය වගේ දේවල් කීපයක් වෙනවා ඉතින් අම්මලාට මේ බ්ලඩ් ෂුගර් තියෙද්දි. එතකොට මං කිව්වේ මට OGTT ටෙස්ට් එකෙන් මට බ්ලඩ් ෂුගර් තියෙනවා කියලා අහුණානේ. ඊට පස්සේ ડોක්ටර් මගේ VOG ડોක්ටර් මට ඩයට් ප්ලෑන් එකක් දුන්නා. කන්න ඕන විදියක් තියෙනවා. මට ඇත්තටම කන්න කිව්වේ බත් මේ අල්ලක් වගේ ප්‍රමාණයක්. ඉතුරු ප්ලේට් එකේ වටේටම තියෙන්න ඕනේ මාළු පිණි.
මේ ඉතින් මමත් ඇත්තට මුල් කාලේ විදිහට කරා. පස්සේ මට මාරම විදිහට බඩි ගිනියනවා. මේ මුලින් මම ඇත්තටම ටී එකකටවත් සීනිවත් දාන්න නැතුව සුදු කිරි බිව්වේ නිකම්ම සීනි නොදා. ඉතින් ඒ විදිහට මම පරිස්සම් වුණා. හැබැයි පස්සේ මට සුදු කිරි බීලත් එපා වෙනවා. මේ ආසාවට ඊට පස්සේ කහට දාලා සීනි දාලා එහෙම බිව්වා. මටත් නොදැනීම ටික අර පාලනය වෙලා මේ පස්සේ දැක්කත් නිකන් අර පැණි රස දේවල්ද මේ පිටි දේවල්ද කන්න හිතෙන තත්ත්වයට ආවා. ඊට පස්සේ ඉතින් මම ගෙදර මොයිලෝ රොටි හදාගෙන කනවා. ඔය වගේ මට දැන් බේකරි අයිටම්ස් ડોක්ටර් මොකුත්ම කන්න එපායි කියලා තිබුණේ. අඩුම බිස්කට් එකක්වත් කන්න එපායි කියලා තිබුණේ. පස්සේ මට කලින් තිබ්බ ලොකු පුරුද්දක් හැමදාම හවසට කිරිත් එක්ක පොඟවගෙන බිස්කට් කන්න ඕනේ. ඒකත් එකක් දෙකක් නෙමෙයි සාමාන්‍ය පැකට් එකක් විතර මම කනවා. මේ මම නැතුව පැණි රස කන්නේ නැහැ කලිනොත්. මේ හැබැයි ඒ වගේ පුරුදු මට තිබුණා. මේ ඊට පස්සේ කොහොම හරි මට ડોක්ටර් ඩයට් ප්ලෑන් එකක් දීලා ඒ ඩයට් ප්ලෑන් එකට අනුව මට ඉඳලා පරිස්සම් වෙලා මෙන්න මේ කියන ටෙස්ට් එක හැම කෑම වේල් 3ටම පස්සේ පැය 2කට පස්සේ බ්ලඩ් ටෙස්ට් කරලා මගේ ෂුගර් ලෙවල් එක කොහොමද තියෙන්නේ කියලා බලාගෙන එන්න කිව්වා. එතකොට මම මේ දැන් ওই විදිහට මේ යන්නේ මට මතක විදිහට මගේ 3වෙනි බ්ලඩ් ටෙස්ට් එක හවස 7ට දීපු එක. 7:00ට දීපු එක. උදේ මම 7ට කාලා උදේ 9ට බ්ලඩ් එක දුන්නා. ඊට පස්සේ දවල් 12ට කාලා 2ට බ්ලඩ් එක දුන්නා. ඊට පස්සේ හවස 5:00ට කාලා 7:00ට බ්ලඩ් එක දුන්නා. ඔන්න දැන් කරවලත් වැටලා රෑ වෙලා අන්තිම බ්ලඩ් එක දීලා එනකොට. ඉතින් මේකේ රිසල්ට් එක කිව්වොත් මට පහුවදා තමයි ડોක්ටර්ව හම්බ වෙන්න යන්න තිබුණේ. මේකෙත් මගේ ඇත්තටම සීනි මට්ටම වැඩි. ඒ නිසා අන්තිමේදී ඉතින් ડોක්ටර් මට මෙට්ෆෝමින් දුන්නා. දැන් මම බෙහෙත් මගේ ඩිලිවරි එක වෙනකම්ම මම බෙහෙත් බොන්න ඕනි. ඉතින් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා නම් මුල් කාලේ නම් බේකරි අයිටම්ස් කන්න එපා, පාම්, පීටි ಜಾති කන්න එපා. මට ડોක්ටර් මුල් කාලෙදිම කිව්වා ඔය ඕන දෙයක් කන්න. ඒ කියන්නේ ඕන දෙයක් කියන්නේ මම දැන් අහනවා ડોක්ටර්ගෙන් උෂ්ණ කෑමක් හරි ප්‍රශ්නයක් නැහැ කන්න. ඒ වගේ දේවල් ડોක්ටර් මට කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් දැම්මේ නැහැ, එපා කිව්වේ නැහැ. හැබැයි ડોක්ටර් කිව්වේ බේකරි අයිටම්ස් කන්න එපා මේ කාලේ ඉඳන්ම කියලා. හැබැයි ඇත්තටම මම මේ කාලේ කෑවා ගොඩක්. ඒ කෑවා හැම දෙයකම ප්‍රතිඵල තමයි දැන් මේ භුක්ති විඳින්නේ. ඉතින් ඩිලිවරි එක වෙනකම්ම මට දැන් බෙහෙත් බොන්න සිද්ධ වෙලා තියෙනවා මේ තත්ත්වය පාලනය කරගෙන යන්න.